දැන් සමහරු මෙහෙම කියනවනේ අපිට මේ පින් කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් කරදර. නැද්ද එහෙම? එහෙම කියන අයත් ඉන්නවා. හැමෝටම නෙමෙයි සමහරුන්ට එහෙම එනවා. ඒ ඉන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි. සසරේ පින් දහම් කරන අයට අපි කරදර බාධා කරලා තියෙනවා නම් අපි කවදා හරි පින් කරන්න පටන් ගත්ත දවසට අපිට ඒවා කැරකෙන. බණ භාවනා කරන්න උත්සාහ කරන අයට අපි උසුළු විසුළු කරනවා. ඔය ගෙවල් වල එහෙමනේ නේ. සමහර ලාවට ඔය පවුලේ කාගෙන බීගෙන ඔය විහිළු තහළු කරගෙන නෑ දෑයෝ එක රොත්තට ඉන්නකම් ගාණක් නෑ. ඔය අතරින් කවුරු හරි අපි හිතමු ඔන්න දැන් ගෙදර බණ පොත් කියවනවා. සීල් ගන්න යනවා. භාවනා කරන්න පටන් ගන්නවා. බණ අහන්න පටන් ගන්නවා. එයාට අනිත් ඔක්කොම එකතු වෙලා විහිළු තහළු කරන්නේ නැද්ද? බින්න මෙයා දැන් උපාසකයා වෙලා. පොඩ්ඩ වරදිනකන් ඉන්න මේ මුගේ හැටි මේ පේන්නේ නැද්ද? ඕන්න මහලුක උපාසකයා කියලා දැන් අරවා පිටින් තියලා පුළුවන් තරම් මානසිකව පීඩා දෙනවා. විහිළු තහළු කරනවා. උඩින් දාවේ කියලා අහනවා. දැන් මෙයා රහත් වෙලා කියලා. ওই වගේ විහිළු තහළු කර කර ධර්ම මාර්ගේ හැසිරෙන කෙනාට අපි හිරිහැර කරනවා. ඒවා කවදා හරි අපිට අපි ධර්ම මාර්ගේ හැසිරෙන්න ගිය දවසට අපිට එන්නේ කැරකිලා. ඔය අකුසල් කර කර සසරේ යන තාක්කල් කරදරයක් නැහැ. කොහොමත් අපායගාමී සංසාර ගමනක් තියෙන්නේ. බුදුහාඳුරු පෙන්වුවේ සංසාරේ යන කෙනාට සතර අපායේ මහගෙදර වගේ. මහගෙදරට ඇදෙනවා වගේ අපායට වැටි වැටි යන ගමනක්. කිසිම ගාණක් නැහැ. අකුසල් කර කර ඔහේ ඉන්නවා. හැබැයි බණ අහන්න පටන් ගත්තද, පින්කම් කරන්න පටන් ගත්තද, සීල් රකින්න ඕනෑ කියලා හිතුවද, එතන ඉඳන් කරදර. අරවැය විපාක කැරකෙන්නේ එහෙමයි. සමහර අයට බලන්න බණ අහන්නම් බෑ. ඒ සමහර චරිත ඉන්නවා වෙන කිසි දෙයක් නෙමෙයි කර්ම විපාකෙන් බණ අහනකොට එක්ක ඔළුව රිදෙන්න ගන්නවා. භාවනා කරනකොට කන් හිර වෙන ඔළුව රිදෙනවා සමහරුන්ට. එක්ක බණ පටන් ගත්ත ගමන් නිින්ද යනවා. වෙන කිසි දෙයක් නිසා වෙන ඕන එකක් බල බල ඉන්න පුළුවන්. බණ අහන්න අමාරුයි. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි කර්ම විපාකෙන් කැරකිලා එන්නේ. බණ පටන් අරගෙන යනකොට එහෙම නිින්ද ගිහලා මතක නැහැ. කොච්චර වමනාවෙන් ආසාවෙන් අහනවා. අද නම් නිදා ගන්න නැහැ කියලා. හැබැයි ඒත් බණ පටන් ගන්නකොට ඒත් නිින්ද යනවා. සමහරුන්ට කර්ම විපාක කියන්නේ මොකක් හරි. අපි හිතමු ඔන්න භාවනා වැඩසටහනක් තියෙනවා. එක්ක ලොකු පින්කමක් කියලා හිතමු ඔන්න අනුරාධපුරේ හරි ජයශ්‍රී මහා බෝධිය හරි වර්ණයිසය හරි ලොකු පින්කමක්. දැන් ආසාවෙන් ඉන්නවා. මම මේ පින්කමට යනවා. දැන් රැය ගමන ලෑස්ති වෙලා කට්ටිය එකතු කරගෙන වාහන කතා කරගෙන දැන් ගමන යන්න ඔක්කොම සූදානම් කරලා රෙදි හදාගෙන බොහොම ආසාවෙන් සිහිනයක් මවාගෙන ඉන්නවා. ගමන හෙට. අද රැය ඉඳන් එක්ක